ඉතින් කොහොමද? අදත් මං ඔන්න පොතක් අරගෙන ආවා. අද මම කතා කරන්න යන්නේ හැබැයි මේ අද ඊයේ ලියවිච්ච පොතක් ගැන නන් නෙමෙයි. මේකේ පළවෙනි මුද්‍රණය වෙලා තියෙන්නේ 2016. ඉතින් මම අද කතා කරන්න යන පොත තමයි වන්නදාසි. වන්නදාසි කියන පොත අපට අරගෙන අවිල්ලා තියෙන්නේ ඕගොල්ලෝ අපි කවුරුත් දන්න සතුට බෙදෙන පොලියානව අපට අරගෙන ආපු කත්යානා අමරසිංහ කතුරුවරිය. වන්නදාසියක් කියන්නේ කවුද? වන්නදාසියක් කියලා කියන්නේ ඉස්සර රජවරුන්ගේ පුරවල හිටපු ලස්සන බිසෝවරු හැඩ කරන්න හිටපු රූපලාවන්‍ය ශිල්පිනියෝ වගේ කට්ටියක් තමයි වන්නදාසියෝ කියලා කියන්නේ. ඉතින් අපේ මේ කතාවේ කතානායිකාවටත් රූපලාවන්‍ය ශිල්පිනියකට සම්බන්ධතාවයක් තියෙන නිසා එයාත් රූපලාවන්‍ය ශිල්පිනියක් තමයි. ඒ හින්දා වෙන්නේ නැති වන්නදාසි කියලා මේ පොතට නම යොදන්නේ නැත්තේ අපේ කතෘතුමිය. අපි දැන් කතාවට එමුකෝ. අපේ කතානායිකාව තමයි අමා. අමා රන් බණ්ඩාර. මෙයා නම ගියපු විලාසිතා නිර්මාණ ශිල්පිනියක්. ඉතින් අපි මේ කතාව පටන් ගන්නෙම පුවත්පත් සාකච්ඡාවකින්. අපේ විලාසිතා නිර්මාණ ශිල්පිනී අමාරන් බණ්ඩාරත් එක්ක සිසිල පුවත්පතෙන් කරන විලාසිතා නිර්මාණ ශිල්පය පිළිබඳව කරන පුවත්පත් සාකච්ඡාවකින් තමයි මේ පොත ආරම්භ වෙන්නේ. මේ පුවත්පත් සාකච්ඡාව තියන්නේ අපේ අමා ජාත්‍යන්තර විලාසිතා නිර්මාණ තරගයකින් දිනලා ඒ නිසා තමයි යත් එක්ක මේ පුවත්පතේ සාකච්ඡාව තියෙන්නේ. හැබැයි අද දවසේ හැම තැනම වෙනවා වගේ මේ පුවත්පතෙත් අපේ අමාගේ පුවත්පත් සාකච්ඡාවට හෙඩින් එක යොදන්නේ ඒගොල්ලෝ සිරස්තලය යොදන්නේ අර මාධ්‍ය සදාචාරය කියන එක බින්දුවටම වැටෙන විදිහට. මගේ අම්මා ගණිකාවක් කියලා දැනගත්ත දවසේ මගේ මුළු ජීවිතේම කඩා වැටුණා. ඔන්න හෙඩින් එක. අම්මා හරි අමාරුවෙන් දියුණු කරපු එයාගේ විලාසිතා සාප්පුව ගැනවත් එයා ජයග්‍රහණය කරපු ජාත්‍යන්තර විලාසිතා තරඟය ගැනවත් නෙමෙයි අපේ පත්තරේ මහත්තුරු සිරස්තලය යොදලා තියෙන්නේ. එයාගේ ජීවිතයේ තියෙන පුංචි කුණු ගොඩක් අහුලගෙන ඒක තමයි එයාගේ පුවත්පත් සාකච්ඡාවේ හෙඩින් එක කරලා තියෙන්නේ. අදත් එහෙමනේ. ඕනම කන්ටෙන්ට් එක වැරදිච්ච තැනක් අරගෙන තමයි ඒගොල්ලෝ ඒ කන්ටෙන්ට් එක වයිරල් කරන්නේ. ඉතින් සිසිල පුවත්පතත් කරලා තියෙන්නේ ඒ වගේම වැඩක්. ඉතින් මේ පුවත්පතේ සිරස්තලයත් එක්ක අමා හරිම පුදුම කලකිරීමකට පත් වෙනවා. මේ කලකිරීමත් එක්කම අමාට හිතෙනවා එයාගේ දුෂ්කර ගමන් මග කොහේ හරි ලියලා තියාගන්න ඕන කියලා. ඔන්න එතකොට තමයි කතාව පටන් ගන්න. අපේ මේ අමා ජීවත් වෙන්නේ කොළඹ මිත්‍රපුරේ. මහල් නිවාස සංකීර්ණයක. මිත්‍රපුරයට එන්න කලින් අමාලා ජීවත් වෙන්නේ ගමේ. අමාලට ගමට එන්න සිද්ධ වෙන්නේ අම්මාගේ තාත්තා සිරිමල් නාදුනන කාර්යෝ කීප දෙනෙක්ගේ වෙඩිලි වලට ගොදුරු වෙලා පාලමක් උඩ දාලා ගියාට පස්සේ. ඉතින් සිරිමල් කියලා කියන්නේ උගතෙක්. දේශපාලන ව්‍යාපාරයත් එක්ක තදින්ම සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්. වමේ දේශපාලඥයෙක්. විශ්වවිද්‍යාල ගියපු කෙනෙක්. ගොඩක් පොත් කියවපු කෙනෙක්. ඉතින් මෙයා දේශපාලන ව්‍යාපාරයත් එක්ක තදින්ම සම්බන්ධ වෙලා හිටපු නිසා තමයි එයාට වෙඩි කන්න සිද්ධ වෙන්නේ. අමාගේ තාත්තා මිය ගියයින් පස්සේ අමාගේ අම්මට, ඒ කියන්නේ නීලමණීට අමත් එක්ක ගමට එන්න වෙනවා. ඉතින් ගමට ආවයින් පස්සේ අමාගේ අම්මා වැටෙන්නේ කබලෙන් ලිපට. මොකද එයාගේ තාත්තා හම්බ කරපු කිසිම දෙයක් නැහැ ඒගොල්ලන්ට ජීවත් වෙන්න. ඉතින් තාත්තගේ දේශපාලන ව්‍යාපාරයෙන්වත් සහෝදරවරුන්ගෙන්වත් අහස උසට වෙනකන් කියවපු පොත්පත් වලින්වත් තමන්ගේ දරුවගේ බඩකට පිරෙන්නේ නැහැ කියලා නීලමණී තේරුම් ගන්නවා. ඉතින් මේ වෙනකන් සිරිමල්ගේ සහ නීලමණී කොහොමද දෙන්න හම්බුනේ? ඒගොල්ලෝ ආදරය කරේ කොහොමද? ඒගොල්ලෝ විවාහ වුණේ කොහොමද? මේ දේවල් හරි ලස්සනට ආදරණීයව විස්තර කරලා තියෙනවා. ඒ වගේම තමයි අමාගේ අම්මා නීලමණී තමන්ගේ දරුවත් එක්ක අසරණ වෙච්ච හැටි. හයියට වාරුවට කෙනෙක් නැතුව, උදව් කරන්න කෙනෙක් නැතුව, ආදායම් මාර්ගයක් නැතුව අමාරුවේ වැටිච්ච හැටි ගැන පුදුම තරම් පන පොවලා හැඟීම් පුදුම විදියට දැනෙන විදියට මේ පොත ලියලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ගෙදර ආවයින් පස්සේ තමන්ගේම අම්මගෙන් පවා නීලමණීට වෙන්නේ විඳින්න වෙන වෙනස්කම්. නීලමණීට විතරක් නෙමෙයි පොඩි දරුවෙක් අමාත් ඒ වෙද්දි අමාටත් විඳින්න වෙන්නේ එයාගේ ගමේ කට්ටියගෙන් අපහාස උපහාස ඒ වගේම අවලාද ඇනුම් පද විඳින්න වෙනවා. ඉතින් මේ දේවල් හරි හැඟීම් දනවන විදිහට අපේ කතෘතුමිය විස්තර කරලා තියෙනවා. ඇත්තටම කියවගෙන යද්දි සමහර අවස්ථාවල් වල අපට නොදැනීම අපේ ඇස්වලට කඳුළු උනන තරම් පන්න පිහිටවලා ලියපු පරිච්ඡේද මේ පොතේ තියෙනවා. අන්තිමේ අමාගේ අම්මට
අමාව ජීවත් කරන්න ඇඟ විකුණන්න සිද්ධ වෙනවා. මේ ඇඟ විකුණන්න සිද්ධ වෙන්නේ එයා කැමැත්තෙන් නෙමෙයි. අර කියන්නේ ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ කියලා. ඉතින් තමන්ගේ දරුවව ජීවත් කරන්න අමාගේ අම්මට ඒ රස්සාව තෝරගන්න වෙනවා. කැමැත්තෙන් නෙමෙයි. එයා එතෙන්ට වැටෙනවා. ඉතින් අමා කියලා කියන්නේ දක්ෂ ශිෂ්‍යාවක්. එයා චිත්‍රවලටම හරිම දක්ෂයි. එතකොට එයා චිත්‍ර තරඟ වලින් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම තමයි පාසලේදී සාමාන්‍ය පෙළ කාලේ අපේ අමාට අමාගේ පළවෙනි ආදරයත් හම්බ වෙනවා. හසන්. හසන් තමයි අමාගේ පළවෙනි ආදරේ. ඉතින් හසන් අමා අයිති කරගන්නවද නැද්ද කියලා බලන්න නම් ඔයගොල්ලන්ට මේ පොත කියවන්නම වෙනවා. ඉතින් O level විභාගයෙන් පස්සේ අමා එයාගේ අධ්‍යාපනය නවත්තනවා. කැමැත්තෙන්මයි අමා නවත්තන්නේ. එයාට ඕන නිසා. අනිත් හැමෝම විරුද්ධ වෙදී එයාගේ අධ්‍යාපනය නවත්තනවා. එහෙම නවත්තන්නේ එයා කැමති වෙන්නේ නැහැ අමාගේ අම්මා ඇඟ විකුණලා එයා ජීවත් කරන්න දෙන සල්ලි වලින් තවදුරටත් ඉගෙන ගන්න. ওই කතාවේ මුලදී අමා දන්නේ නැහැ අමාගේ අම්මා ලිංගික ශ්‍රමිකයෙක් කියලා. නමුත් ටික කාලයකදී යම්කිසි අවස්ථාවකදී අමා ඒක දැනගන්නවා. ඇත්තටම අමා ගොඩාක් කඩා වැටෙනවා. ඒ හින්දාම තමයි එයා තීරණය කරන්නේ O level වලින් පස්සේ ඉගෙන ගන්නේ නැහැ කියලා. එයා ඉගෙන ගන්නේ නැතුව O level වලින් පස්සේ සම්බන්ධ වෙනවා සැලොන් එකකට. රූපලාවන්‍ය ආයතනයකට. සඳරේන සැලොන් එක. හැබැයි මේකෙත් එයා දීර්ඝ කාලයක් ඉන්නේ නැහැ. මොකද අමාට ලැබෙන්න ඕන නිසි තැන ඒ සැලොන් එකේ හම්බෙන්නෙත් නැහැ. ඉතින් අම්මා එතනිනුත් අයින් වෙන්න තීරණය කරනවා. ඔය අතරේදී අමාට සහ අම්මට හම්බෙනවා ජයදේව මාලියද්ද කියලා පුද්ගලයෙක්. ඉතින් මේ ජයදේව මාලියද්ද අමාගේ සහ එයාගේ අම්මගේ ජීවිතවල සුවිශේෂී පෙරලියක් ඇති කරනවා ඇත්තටම. ඒගොල්ලන්ට ලොකු බලපෑමක් කරපු පුද්ගලයෙක් තමයි ජයදේව මාලියද්ද කියන්නේ. හැබැයි ඉතින් අමාගේ අම්මට ලං වෙච්ච අනුකම්පා කරපු ආදරය කරපු හැම පිරිමියටම වගේ ජයදේව මාලියද්දත් මිය යනවා වෙඩි පහරකින්. ඒක හරිම වේදනාකාරී ඇත්තටම. නමුත් ජයදේවට පුළුවන් වෙනවා ඒ දෙන්නගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න. ඊට පස්සේ අපේ අම්මා මේ සැලොන් එකෙන් අයින් වෙලා තරුපති ටීවී කියන රූපලාවන්‍ය ආයතනයේ අංග රචනා ශිල්පිනියක් හැටියට බැඳෙනවා. ඔන්න ඔතනින් තමයි එයාගේ ජීවිතේ වෙනස් වෙන්නේ. එතනින් තමයි එයාට සාෂාව හම්බ වෙන්නේ. සාෂා කියලා කියන්නේ අමාගේ ව්‍යාපාර සහායකයා. ඒ වගේම අමාගේ හොඳම මිතුරා. ඒ දෙන්නත් එක්ක එකතු වෙලා තමයි ඒගොල්ලෝගේ විලාසිතා නිර්මාණ සාප්පුව බිහි කරන්නේ. පුංචි කඩ කෑල්ලකින් ආරම්භ කරන මෙයාලගේ මේ විලාසිතා නිර්මාණ සාප්පුව ඒගොල්ලෝ අරගෙන එනවා තට්ටු 4ක මුළු රටේම ජනප්‍රිය වෙච්ච විලාසිතා සාප්පුවක් ගානටම. ඉතින් අම්මා මේ වෙනකන් මේ ආපු දුෂ්කර ගමන් මග ඔයගොල්ලෝ කියවලම බලන්න ඕනේ. ඒක හරි ලස්සනට විස්තර කරලා තියෙනවා. ඇත්තම කියනවා නම් මම ඔයගොල්ලන්ට මේ කිව්ව චරිත වලට වඩා නොකිව්ව චරිත වැඩි. මේ පොතේ තව ගොඩක් සිද්ධි නොකිව්ව චරිත තියෙනවා. හරි ලස්සන කතන්දරත් එක්ක. ඉතින් ඕගොල්ලෝ ඒක කියවලම බලන්න ඕන. ඒ නිසා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා වන්නදාසි පොතත් කියවලා බලන්න කියලා. ඉතින් මේ අමාගේ කතාවේ එක එක සිද්ධි පෙළ ගැස්සුවායින් පස්සේ මේ සිද්ධියෙන් සිද්ධියට මට ඒක හරියට දැනෙන තැනක්. අමා විස්තර කරන සිද්ධියෙන් සිද්ධියට ගැළපෙන සින්දු තාල වයනවා ඇහෙනවා මිත්‍රපුරේ කෙළවරේකින් බටනලා ගහන ළමයෙක්. ඒ බටනලා ළමයාත් එක්ක මේගොල්ලෝගේ කතාවට කිසි සම්බන්ධයක් නැහැ. හැබැයි අර සිද්ධි වලින් සිද්ධි වලට එකින් එකට මිශ්‍ර වෙන්න අර මාර කෙමිස්ට්‍රි එකක් ඒකේ මම දකිනවා. මට හරියට දැනෙනවා මේ බටනලා ළමයා විඳින එයා වාදනය කරන තාල. ඔයගොල්ලෝ කියවලා බලන්නකෝ. ඔයගොල්ලන්ට කියවලා බලනකොට තේරෙයි කොයිතරම් ලස්සනට මේ පොත ලියලා තියෙනවද කියලා. කත්යාන අමරසිංහ මහත්මියගේ හැම පොතම වගේ එහෙමයි. එයා ගොඩක් පරිවර්තන කරලා තියෙනවා. එයාගේ තව නිලිවැස්ස කියලා පොතක් මම කියවලා තියෙනවා. පොත් කියවලා තියෙනවා. හරිම ලස්සනයි. ඒක එයාගේ එතුමියගේ දක්ෂතාවය. ඒ වගේ ලස්සන සිද්ධි එකිනෙකට ගලපන්න පුළුවන් වීමම. ඉතින් මේකෙන් පස්සේ ඔන්න මේ කතාවට ඇතුල් වෙනවා මාලන් කුමාරස්වාමි ජයසුන්දර කියලා කෙනෙක්. මාලන් කියලා කියන්නේ ඒ කාලේ නැගී එන දේශපාලන ව්‍යාපාරයක දූෂණ විරෝධී දේශපාලන ව්‍යාපාරයක නායකයෙක්. මාලන් අවතීර්ණ වුණායින් පස්සේ තමයි මේ කතාව පොඩ්ඩක් දේශපාලන මුහුණුවරකට හැරෙන්නේ. ඉතින් මාලන්ගේ ආගමනයෙන් පස්සේ මේ කතාවේ මොකද්ද වෙන්නේ කියලා ඔයගොල්ලෝ කියවලම බලන්න ඕනේ. මම ඔයාලට කියනවා හරිම තෘප්තිමත් අවස්ථානයක් තියෙන පොතක් තමයි මේක. ඉතින් මං කිව්ව චරිත වලට වඩා මං නොකියුව චරිත වැඩි. මම නොකියුව කතන්දර වැඩි. ඒ නිසා මේ ලස්සන පොත ඕගොල්ලොත් කියවලා බලන්න කියලා මම කියනවා. ඉතින් තවත් දවසක තව ලස්සන පොතක් අරගෙන ඕගොල්ලන්ව හම්බෙන්න මම එන්නම්. එහෙනම් ගිහින් එන්නම්.